අයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම කුරුඳු වගාව කරන ගොඩක් අය මේ දවස්වල දන්නවා කුරුඳු ඇටමල් තියෙන නිසා තැලෙනවා අඩුයි. ඉතින් මමත් මගේ ශේස්ත්‍රයේ නూరు පෑහීමක් සිද්ධ කරනවා මේ දවස්වල කුරුඳු තැලෙන්නේ නැති නිසා. නూరు පෑලා කොළ පැල කට්ට ගස් ටික ඉවත් කළා පොඩ්ඩක් වටේ වදුල තියෙන ගස්වල අතු පෑහලා පොඩ්ඩක් කුරුඳු වගාවට අලුත් එලියක් වැටෙන විදිහට පොඩ්ඩක් සුද්ධ කරගෙන යනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක අරන් එන්න ප්‍රධානම හේතුව උනේ අපි මේ කපන කොළ පැල එහෙම නැත්නම් කට්ට ගස් ඒවා නూరు පාහිනේ වගේ අතු වලින් ඕගොල්ලන්ට පුළුවන් කුරුඳු කට්ට තලන්න. කට්ට කියන්නේ මේ දවස්වල හොඳ මිලක් තියෙනවා. ඉතින් ඒකත් සාමාන්‍යයෙන් අපේ කුරුඳු වගාවෙන් අපිට යම් වටිනාකමක් මුදලක් ගන්න පුළුවන් දෙයක්. ඔයගොල්ලන්ට පේන ඇති මේ නూరు පෑහැපුවා ඊට අමතරව ඔය කොළ පැල කට්ට ගස් අයින් කරපුවා අතිරේක අතු කපලා අයින් කරපු ඔක්කොම ටික මම සුද්ධ කරලා ගත්තා. ඉතින් මේක සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට මම මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ ඇත්තටම මේ කට්ට තැලීමෙනුත් අපිට යම් ගාණක් කුරුඳු ආදායමක් ලබා ගන්න පුළුවන්. ඒකෙන් ඔයගොල්ලන්ට පුළුවන් ශ්‍රම වියදමක් එහෙම නැත්නම් පොහොර වලට යන වියදම, ගස් ටික බඳින්න කෝටු කපා ගන්න වියදම, ඔය වගේ දෙයක් කව කරගන්න පුළුවන් වෙනවා මේ අමතර එන ආදායමකින්. ඉතින් කට්ට තලන එක සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට වෙන වීඩියෝ එකක් අරගෙන එන්න. සාමාන්‍ය මේ දවස්වල රුපියල් 250න් උඩට කට්ට වලට මිලක් තියෙනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ තමන්ගේ ශේස්ත්‍රයේ තියෙන කුරුඳු අතු පෑස්සට පස්සේ ඉතුරු වෙන පොඩි පොඩි කිරිති ටික අතෑරලා දාන්න එපා. කවුරු හරි දාලා ශ්‍රම වියදම යම් ප්‍රමාණයක් යයි. නමුත් ඒකෙන් ඔයගොල්ලන්ට යම් ලාභයක් ගන්න පුළුවන්. 30-40ක ලාභයක් ආවත් ඔයගොල්ලන්ට ඒක අදාළ තමන්ගේ ශේස්ත්‍රයටම ආයේ යොදවන්න පුළුවන් පොර ටිකක් ගන්න. එහෙම නැත්නම් ශ්‍රම වියදමක් සඳහා. ඉතින් බලන්න මම මේ වගේත් ඉතුරු කරේ නැහැ. පොඩි අතු ටිකත් පුළුවන් තරම් පෑහැලා ගත්තා. ඉතින් අරගෙන බලන්නේ පොඩි ප්‍රමාණයක හරි යම් ආර්ථික ශක්තියක් ගන්න. ඉතින් හැමෝටම කියනවා මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න, වීඩියෝ වලට පොඩි like එකක් දාන්න, අනිවාර්යෙන් වීඩියෝ ටික බලන්න.